හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම දන්නවා කුරුණෑගල අලුතින් ඕපන් කරපු තිලකවර්ධන එක. ඉතින් ගොඩක් අය තිලකවර්ධන එක ගැන එක දේවල් කියනවා. ඉතින් මමත් ගිහින් බැලුවා මේ කියන දේවල් ඇත්තද කියලා. ඉතින් ඒ කියනවා වගේ මේකේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම සෑහෙන සෙනඟකුත් ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලාම බලමු ඇතුළ මොන වගේද කියලා. ඉතින් මේකේ පළවෙනියටම තියෙන කිඩ් සෙක්ෂන් එක. මේකේ තියෙන කලෙක්ෂන් එක දැක්කහම පිස්සු ඇහෙනවා. ඒ වගේම ප්‍රයිස් එකත් ඇඳුමේ හැටියට වටිනවා. මාරම කියුට් පොඩි බබාලාගේ ඇඳුම් ටික නම් මාරම ලස්සනයි. ඉතින් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තිබ්බේ ලේඩිස්ලාගේ ඇඳුම්, බ්ලවුස්, ක්‍රොප් ටොප් වගේ දේවල් තිබ්බා. ඒ ටිකත් හරිම ලස්සනයි. මෙන්න මේ ස්කර්ට් එක නම් ළමයි මාරම ලස්සනයි. ඒකේ ප්‍රයිස් එක නම් 2995ක් විතර වෙනවා. ඒ වුණාට ඒ ස්කර්ට් එක මාරම ඩීසන්ට්, මාරම ලස්සනයි. මේ වෙලාව වෙනකොට නම් සෙනඟ පොඩ්ඩක් වැඩි. පොඩ්ඩක් නෙවෙයි හොඳටම වැඩි. ඔයාලා shopping කරන්න යනවා නම් හවස් වරුවට යන්න. හවස් වරුවට ගොඩක් අය කියන විදිහට සෙනඟ අඩුයිලු. මේ වෙලාවේ නම් මාරම සෙනඟක් හිටියේ. අපි දැන් නම් මේ ඉන්නේ බෝයිස්ලාගේ ඇඳුම් තියෙන සෙක්ෂන් එකේ. මේකේ ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ප්‍රයිස් එකත් ලොකු අවුලක් නෑ. ඒ ඇඳුම් වල ක්වොලිටියත් එක්ක බලනකොට ඒ ප්‍රයිස් එක ෂේප්. හැබැයි කට්ටිය කියනා වගේ ඇඳුම් නම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ඇත්තටම. හැබැයි ඉතින් පොඩ්ඩක් තෝරගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද සෙනඟ වැඩි හොඳටම. මේ වෙලාවේ නම් සෙනඟ සෑහෙන්න ඉන්නවා. ඉතින් අපි දැන් තිලකවර්ධනයකින් ඇඳුම් අරගෙන එළියට ආවා. මට ආයේ
පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් මම දැන් ආයෙත් ශ්‍රියානිකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මට ශ්‍රියානික ඇතුළේ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. සෙනග හිටියා. කොහොම වුණත් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අනිවාර්යයෙන්ම ඔයාලා හමුවට එනකම්. ඔය හැමෝටම දිනවසරයි.